සුබ දවසක් වේවා. අදත් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකකින් මම ඔයාලට කතා කරනවා third eye එක ගැන. තුන්වෙනි ඇස third eye එක. එහෙම නැත්නම් මේක තමයි pineal gland එක කියලා කියන්නේ. ඉතින් මේ තුන්වෙනි ඇස මේක කොහෙද තියෙන්නේ? වගේ ශරීරයේ අභ්‍යන්තරිකවද පිහිටලා තියෙන්නේ බාහිරවද? මේකෙන් මොකක්ද අපිට කරගන්න පුළුවන් දේ කියලා මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම ඔයත් එක්ක සාකච්ඡා කරනවා. මම මේ channel එක පුරාවටම ඔයත් එක්ක කතා කරනවා විශ්වාකර්ෂණ නීතිය ගැන, ඔයගේ ජීවිතේ කොහොමද සාර්ථක කරගන්නේ, මේ ජීවිතයේ ආධ්‍යාත්මික සුවය කොහොමද හොයාගන්නේ, මේ මගින් ඔයගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔයගේ අරමුණු වලට හරිම ඉක්මනින් යන්නේ කොහොමද කියලා සම්පූර්ණ මේ channel එක හරහා මම ඔයත් එක්ක කතා කරනවා. ඊට මේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්මම channel එක subscribe කරන්න. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම ඔයගේ ජීවිතය සාර්ථක කරගන්න හැටි, මගේ අත්දැකීම් මම ඔයත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයගේ අදහස් කමෙන්ට් කරන්න. අපි එකිනෙකාට හම්බ වෙච්ච අත්දැකීම්, අපි ඉගෙනගත්ත දේවල් අනුව අපි අපේ ජීවිත සාර්ථක කරගමු. එහෙමනම් අද අපි අපේ මාතෘකාව ගැන කතා කරමු. මේ third eye එක තුන්වෙනි ඇස මේක තමයි කියන්නේ 6 වෙනි චක්‍රාව කියලා. ඔයාගේ ශරීරයේ ශක්ති මූලස්ථාන 7ක් පිහිටනවා. එහෙම නැත්නම් චක්‍රා 7ක්. මේ චක්‍රා 7 සිරස්ව මෙන්න මේ විදිහට ඉඳගත්තාම තනි කෙලේ සිරස්ව ඔයාගේ ශරීරයේ මේ ශක්ති මූලස්ථාන විශ්ව ශක්තිය ගලාගෙන ඉන්න ඔයාගේ ශරීරයේ ශක්තිය ගලාගෙන ඉන්න මූලස්ථාන 7ක් තියෙනවා. මේ 7න් 6 වෙනි චක්‍රාව තමයි මේ තියෙන්නේ. third eye එක කියලා අපි අද කතා කරන්නේ. මේ චක්‍රා 7 ගැන මම ඔයාලට වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්. මේ චක්‍රා 7 ඔයාගේ ශරීරයේ ශක්තිය ගලාගෙන එන ශක්ති මූලස්ථාන. මේ මූලස්ථාන වලින් ඔයාගේ ශරීරයට අතිවිශාල ශක්තියක් සහ එමගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඔයා හිතනවටත් වඩා සාර්ථක විදිහට ඒ සියලුම චක්‍ර ගැන මම වීඩියෝ එකක් ගේන්නම්. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 6 වෙනි මුද්‍රාව. මේ 6 වෙනි ශක්ති මූලස්ථානය ගැන. මේකටම තමයි third eye එක කියන්නේ. මේ third eye එක පිහිටලා තියෙන්නේ ඔයාගේ ශරීරයේ මේ භෞතික ඇස් දෙක තියෙනවා. මේ භෞතික ඇස් දෙක ඊට ඉහළින් ඔයාගේ නළලේ මැද හරියේ ටිකක් පසුපසට වෙන්න අභ්‍යන්තරිකව මේක පිහිටලා තියෙන්නේ. නළලේ පසුපසට වෙන්න පිහිටලා තියෙන්නේ. මේක අභ්‍යන්තරිකව පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ වගේ මේ ඔළුව මැද හැම කෙනාගේ මේ ඔළුව මැද third eye එක අනිවාර්යයෙන්ම පිහිටලා තියෙනවා අභ්‍යන්තරිකව. ඉතින් මේ third eye එක දම් පාටින් නිරූපණය කරනවා. ඒක නිරූපණය කරන්න භාවිතා කරන වර්ණයක්. මේක දම් පාටින් නිරූපණය කරනවා. අපේ මේ third eye එක අභ්‍යන්තරිකව පිහිටලා තියෙනවා. මේ third eye එක ප්‍රමාණයෙන් හරිම පුංචි එකක්. හැබැයි මේකට කරන්න පුළුවන් බලය අතිවිශාලයි. මේකේ ගැඹුරු බලයක් ඇතුළත් වෙනවා. මේ third eye එක කියන්නේ ඔයාගේ මේ භෞතික ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය සම්බන්ධ කරන දොරටුවක් වගේ හරියට පිහිටලා තියෙන්නේ. මෙයා දොරටුවක් වගේ ඔයාට මේ ආධ්‍යාත්මික ලෝකය සහ භෞතික ලෝකය සම්බන්ධ වෙන්න පුළුවන් දෙයක්. ඔයාට ඉක්මනින්ම වගේ ආධ්‍යාත්මික සුවය ළඟා කරගන්න පුළුවන් ප්‍රබලම ශක්ති මූලස්ථානයක් තමයි third eye එක කියලා කියන්නේ. ඉතින් ඔයා හොඳ ආකාරයෙන්ම දන්නවා ඔයාගේ මේ තියෙන භෞතික ඇස් දෙකෙන්, ඔයාගේ මේ භෞතික ඇස් දෙකෙන් ඔයාට මේ භෞතික ලෝකේ මිනිස්සු වශයෙන් ඔයාට පේන සියලුම දේවල් පේනවා. මම ඔයාලට කලින් ඕරා එක ගැන කරපු වීඩියෝ එකේදීත් කිව්වා අපේ ඇස් දෙකට පේන ප්‍රමාණයක් තියෙනවා. අපේ කන් වලට ඇහෙන හර්ට් සංඛ්‍යාවක් තියෙනවා. ඉන් එහාට අපිට පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. හැබැයි ඉන් එහාට අපිට නොපෙනෙන, අපිට නොඇසෙන දේවල් මේ විශ්වයේ ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ third eye එක කියන්නේ. මේ third eye එක open කරගන්න පුළුවන්, activate කරගන්න පුළුවන්. එහෙම කළාට පස්සේ ඔයාට මේ භෞතික ඇස් දෙකෙන් ඔයා දැක්ක දේවල් වලට වඩා දෙයක් මේ third eye එක හරහා දකින්න පුළුවන්. අභ්‍යන්තරිකව ඔයාට මේ ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන සුන්දරම දේවල් දැක ගන්න පුළුවන්. මේ භෞතික ලෝකයේ සියලුම දේවල් ඔයාට මේ භෞතික ඇස් දෙකෙන් පේනවා. ඔයාට ආධ්‍යාත්මික ලෝකයේ තියෙන ආධ්‍යාත්මික සුවය හොයාගන්න මේ third eye එකෙන් පුළුවන්. එහෙනම් භෞතික ඇස් දෙකෙන් ඔයාට භෞතික ලෝකය පේනවා. ඔයාගේ ආධ්‍යාත්මික ලෝකය ඔයාට මේ third eye එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ third eye එක open වුණාට පස්සේ ඔයාට ඔයාගේ පෙර භවයන් වල මොනවද සිද්ධ වුනේ? ඔයා මේ භවයේ තුළ මේ විශ්වයේ තියෙන ශක්තියින්, අන් අයගේ තියෙන හොඳ නරක, මිනිසුන්ගේ හොඳ නරක බාහිරට නොපෙනෙන අභ්‍යන්තරයේ තියෙන ඔයාගේ ශක්තියින්, විශ්වයේ ශක්තියින්, ඔයා සම්බන්ධව පෙර භවයන් වල මොන දේවල්ද සිද්ධ වුනේ කියලා මේ හැම දෙයක්ම ඔයාට මේ ඇසින් දකින්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාට දකින්න පුළුවන්. ඒ වෙනුවෙන් මම මේ third eye එක ඕපන් කරගන්න ඕන. මේ third eye එක ඕපන් වෙලා නෙවෙයි තියෙන්නේ. භාවනාවෙන් ප්‍රාණයාමාවලින් ඔයාට මේ third eye එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ third eye එක හරහා ඔයාගේ ශරීරයේ ඇත්ත
ඇති සැටියෙන්ම ඔයාට අවබෝධ කරගන්න පුළුවන්. මේ ලෝකේ තියෙන හැම දේවල්ම මායාවල්, බොරු දේවල්, මේ හැම දෙයකින්ම පිරිච්ච මිනිස්සු ඔයා ඉස්සරහා බොරු කරනවා. හැබැයි ඔයාට හොඳ මූණක් පෙන්වනවා. මේ ඔයාගේ භෞතික ලෝකේ බොරු දේවල්, මායාවල්, මිත්‍යාවල් වලින් හැදිච්ච මේ සාමාන්‍ය ලෝකයේ තියෙන නරක දේවල් හැම දෙයක්ම ඔයාට පේනවා third eye open වුණාට පස්සේ. මේ third eye ඇත්තටම ආධ්‍යාත්මික ලෝකයේ ආධ්‍යාත්මික සුවය ඔයාට පෙන්වන විවරයක්, ඔයාට පෙන්වන දොරටුවක්. ඉතින් මේක ඕපන් කරගන්න ඔයාට භාවනා කරන්න වෙනවා. ඔයාට ඔයාගේ ශරීරය හරිම රිලැක්ස් එකේ ඔයාගේ ශරීරයට ප්‍රාණයාම කරලා භාවනා කරලා මේ third eye එක ඇක්ටිව් තත්වයට ගන්න පුළුවන්. මේක ඇක්ටිව් තත්වයට ගත්තට පස්සේ තමයි මම අර කියපු පෙර භවයන්, ඊට පස්සේ මේ විශ්වයේ ශක්තියින්, ඔයාගේ තියෙන ශක්තියින්, අනිත් අයගේ හොඳ නරක, ඔයා ඉස්සරහා මවාපාන බොරු දේවල් මේ හැම දෙයක්ම ඔයාට ඔයාගේ third eye එක හරහා අනාවරණය කරගන්න පුළුවන්. මම කිව්වා මේ third eye එක පිහිටලා තියෙන මේ ශරීරයේ නළලේ මැද කොටසට වෙන්න. නළලේ මැද හරින් අභ්‍යන්තරිකව පිහිටලා තින්නේ ඔයාගේ ඔළුවේ මැද. එතකොට මේ third eye එක open කරන්න භාවනා කරනකොට, ප්‍රාණයාම කරනකොට ඔයාට මුලින්ම භාවනා කරනවා නම් ඔයා චුට්ටක් වෙලා හරි භාවනා කරලා තියෙනවා. ඔයාට දැනෙලා ඇති මේ ශරීරයේ අභ්‍යන්තරිකව නිකන් භාවනා කරනකොට නළල මැද කිටි කැවෙනවා වගේ ගතියක් ඔයාට තියෙනවා. මේ කිටි කැවෙන ගතිය දැනෙද්දිත් ඔයා දිගටම භාවනාවල ප්‍රාණයාමවල නිරත වෙනකොට ආගේ මේ නළල මැද හරිම තදබල කැක්කුමක් විදිහට ඇති වෙලා ඔයාට විවිධ වර්ණ පේන්න ගන්නවා. මේක විවිධ වර්ණ පේනවා, විවිධ ජ්‍යාමිතික රූප වලට පේන්න ගන්නවා. දම් පාට, තද සුදු පාට, ඊට පස්සේ නිල් පාට, මේ වගේ වර්ණයන් පේන්න ගන්නවා. ලස්සනට පාටවල් විහිදිලා ඔයාගේ මේ third eye එක open වෙනවා. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක විනාඩියකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයාට මේ ශාරීරික ආධ්‍යාත්මික සුවය හොයාගන්න භාවනා කරලා මේ ශාරීරිය මානසිකව ඔයා නිදහස් වෙලා, ඔයා මේ ගැන මානසිකව ඔයා නිදහස් වෙලා මේ ගැන හොඳ අවබෝධයක් ඇතුව කරනකොට ඔයාගේ මේ third eye එක open වෙන්න ගන්නවා. ඒ වගේම මේ third eye එක open කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඉහළ තලවලට ගමන් කරන්න. ඔයාගේ මේ මනසින් මනෝකාය කියලා මේකට කියනවා. ඔයාගේ මනෝකාය යවලා ඔයාට පුළුවන් අපි මේ ඉන්න තුන්වෙනි තලයේ මේ වංචා, මේ මිත්‍යා මත තියෙන මමත්වයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන් පිරිච්ච තමන්ගේ දේවල් වල ආත්මార్థකාමීත්වයෙන් තමන්ගේ දේවල්ම ගොඩනගනගා අපි මේ තණ්හා ආශා එකතු කර කර ඉන්න මේ භෞතික ලෝකේ අපි ඉන්නේ තුන්වෙනි තලයේ. එහෙම නැත්නම් මේ third dimension එකේ අපි ඉන්නේ. ඔයා ආධ්‍යාත්මික වශයෙන් දියුණු භාවයටපත් වෙනකොට මේ ඉහළ තලවලට ඔයාට ගමන් කරන්න පුළුවන්. හතරවෙනි තලයේ, පස්වෙනි තලයේ මේ වගේ ආධ්‍යාත්මිකව සුන්දර වෙච්ච ආලෝකයන්ගෙන් පමණක් පිරිච්ච තල තියෙනවා. ඉතින් මෙන්න මේ තලවලට ඔයාට ගමන් කරන්න ඒවැය තියෙන දැනුම මේ හැම දෙයක්ම ඔයාට අරගෙන ඉන්න පුළුවන් වගේ මනෝකාය හරහා. ඒ හැම දෙයකටම ඔයා මේ third eye එක open කරගන්න ඕනේ. ඒ වගේ මේ third eye එක open කරගත්තට පස්සේ මේකෙන් සත්‍ය මාවතේ ගමන් කරන්න ඕන මිනිස්සුන්ට උදව් කරන්න ඔයාට මේ third eye එක open කරගෙන මේ විශ්වයේ ඉන්න ඔයාගේ අනික් මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් කරන්න පුළුවන් සියලුම යහපත් දේවල් ඔයා කරන්න අවශ්‍යයි. මේ third eye එක open කරගන්නවා සුදුසුයි කියලා ඔයාට දැනෙනවා නම් විතරමයි මේක open කරගන්නත් ඕනි. මොකද මේක open කරාට පස්සේ වෙනදා නොදැක්ක දේවල් ඔයාගේ ඇස් දෙකට පේන්න ගන්නවා. ඔයාගේ මේ භෞතික ඇස් දෙක පියාගත්තට පස්සේ ඔයාට මේ භෞතික ලෝකේ තියෙන නොපෙනිච්ච හැම දෙයක්ම පේන්න ගන්නවා. ඒ තරම් මේ third eye එක ප්‍රබලයි. ඒකයි මම කිව්වේ මේක ඕපන් කරගන්න ඔයා සුදුසුයි. ඔයා බය නැහැ කියලා දැනෙන තත්ත්වයට ආවට පස්සේ විතරමයි ඔයා මේක ඕපන් කරගන්න ඕන. ඔයා නොදැක්ක විවිධ අමනුෂ්‍ය ඡායා, ඔයා නොදැක්ක සෙවණැලි, ඔයා නොදැක්ක හැම දෙයක්ම මේ third eye එකට පේන්න ගන්නවා. ඒක නිසා ඔයා මේක ඕපන් කරගන්න අවශ්‍ය. මේක ඕපන් කරනවා සුදුසුයි. දැන් ඔයා මේකට බය නැහැ කියලා දැනුණාට පස්සේ විතරමයි ඊට පහළ තියෙන අනිත් චක්‍ර ඕපන් කරගෙන තමයි මේ third eye එක ඕපන් කරගන්නත් අවශ්‍ය. හැම දෙයකටම කලින් මේ pineal gland එක එහෙම නැත්නම් third eye එක ඕපන් කරගත්තොත් ඔයාට මේ third eye එක හරහා මේ විශ්වයෙන් ලැබෙන අතිවිශාල දැනුම, මේ නිසා ඔයාට ලැබෙන අතිවිශාල බලය උහුල ගන්න බැරුව මේ බලය ඔයාට දරා ගන්න බැරි තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ third eye එක ඕපන් කරගන්න අවශ්‍ය වෙන්නේ මේ සඳහා ඔයා සුදුසුයි කියලා දැනුණ අවස්ථාවකදී විතරමයි. මේ සම්බන්ධව ලබා ගන්න පුළුවන් දැනුම ලබා ගන්නයි මම ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ. ඉතින් මේ third eye එකෙන් කරන්න පුළුවන් අතිවිශාල දැනුම් කොටසක් තියෙනවා. මේ third eye එක ඇතුලේ පලිඟු පිහිටලා තියෙනවා. third eye එක හැදිලා තියෙන්නේ පලිඟු වලින්. මයික්‍රෝ 20ටත් වඩා අඩු පලිඟු මේ third eye එක ඇතුලේ පිහිටලා තියෙනවා කියලා විද්‍යාත්මක පරීක්ෂණ හරහා අනාවරණය කරගෙන තියෙනවා. ඒ වගේම මේ third eye එක ඇතුලේ DMT කියන ඩ්‍රග් එක තියෙනවා. DMT කියන මත්ද්‍රව්‍ය තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන කට්ටිය විවිධ එලි පේනවා, විවිධ දේවල් පේනවා කියලා අහලා තියෙනවා, කියලා තියෙනවා. මේ ලෝකේ කැරකෙනවා වගේ පේනවා, විවිධ පාට පේනවා. වෙනම
මනසින් මත්වෙච්ච ලෝකෙක මේ මිනිස්සු ජීවත් වෙනවා. අන්න ඒ ලෝකෙට යන්න මද්ද්‍රව්‍ය භාවිතා කරන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ ආධ්‍යාත්මික සුවය ඔයාලට ලැබෙන්නේ මේ දේවල් වලින් නෙවෙයි. භාවනා කරන්න, ප්‍රාණයාම කරන්න, තර්ඩ් අයික ඕපන් කරගත්තට පස්සේ මේ ලස්සන එළිය ආධ්‍යාත්මික ලෝකයේ සුන්දරත්වය ඔයාලට විඳ ගන්න පුළුවන් වෙනවා. මේ වෙනුවෙන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ හොඳ දේවල් කරලා ඔයාගේ මේ තර්ඩ් අයික ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මද්ද්‍රව්‍ය වලත් මේ DMT කියන දේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒක මේ තර්ඩ් අයි එක ඇතුලේ තියෙනවා. මිනිස්සෙක් මරණයට පත් වෙන අවස්ථාවේ මේ තර්ඩ් අයි එක ඇතුලේ තියෙන මේ මද්ද්‍රව්‍ය DMT කියන මද්ද්‍රව්‍ය රිලීස් වෙන්න පටන් ගන්නවා. මේකෙන් පිටතට රිලීස් වෙනවා මේ මද්ද්‍රව්‍ය. මරණාසන්න මොහොතේ මිනිසුන්ට විවිධ ආලෝකයන් පේනවා. මොකකට ලෙඩක් ඇදිලා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්නම ගිහින් බේරිච්ච අය කියනවා අහලා තියෙනවද මං එළියක් දැක්කා, කවදාවත් දැකලා නැති දෙයක් දැක්කා, මම මේ වගේ පාට ආලෝකයක් මොකක් හරි දැක්කා කියලා මිනිස්සු කියනවා. ඒ කියන්නේ මේ තර්ඩ් අයි එක හරහා DMT කියන මද්ද්‍රව්‍ය රිලීස් වෙනවා. මොහොතකදී මරණාසන්න මොහොතක මේ දේවල් රිලීස් වෙනවා. ඒක නිසායි මැරෙන්න ඕන මෙන්න ගිය මිනිස්සුන්ට මේ තර්ඩ් අයි එක හරහා විවිධ රූප දැක්කා. මම මේ වගේ කවදාවත් දැකලා නැති දේවල් දැක්කා කියලා ඔය මද්ද්‍රව්‍ය භාවිතා කරනවා කියනවා. මම වෙනම ලෝකයකට ගියා, කවදාවත් දැකලා නැති දේවල් දකින්නවා, විවිධ ආලෝකයන් පේනවා. මේ DMT කියන ඩ්‍රග් එක තුල තමයි මේ නොදුටු දේවල් පේන්න, ආලෝකයන් පේන්න ගන්න. ඒ වගේ දේවල් මේ තර්ඩ් අයි එක ඇතුලේ අන්තර්ගත වෙනවා. ඉතින් මේ තර්ඩ් අයි එක ඕපන් කරාට පස්සේ ඔයා ඇත්තටම කවුද? ඔයා මේ ලෝකයේ ආධ්‍යාත්මික සුවය හොයාගත්තද? පෙර ආත්මයන් වල යහපත් විදිහට වැඩ කරාද? මොනවද ඔයා මේ ලෝකයේ තුලට ඇවිල්ලා සිද්ධ කළේ? ඇත්තටම ඔයා කවුද කියලා දැනගන්න පුළුවන්. මේ විශ්වයේ තියෙන මිත්‍යාවල් අපි මේ ඉන්න භෞතික ලෝකේ තර්ඩ් ඩයිමන්ෂන් එක ඇතුලේ තියෙන තුන්වෙනි තලය තුල තියෙන සියලුම නරක දේවල්, මිත්‍යාවල්, නොදන්න හැමදේම මේ මුලාව පිළිබඳව දැනගෙන ජීවිතේ හරිම දේවට අවබෝධ වෙන්න ගන්නවා. මේ හැම දෙයක්ම මුලාවක්, ජීවිතේ සත්‍යම ආධ්‍යාත්මික සුවේ, ජීවිතේ ඇත්තම දේ මෙන්න මේ දේවල් තමයි කියලා ඔයාට තේරෙන්න ගන්නවා. මේ තර්ඩ් අයි එක ඕපන් කරාට පස්සේ, තුන්වෙනි ඇස ඕපන් කරාට පස්සේ මේක ඕපන් කරලා විවිධ ක්‍රියාවලීන්, භාවනාවල් තියෙනවා. ප්‍රාණයාම කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම ගැන මම ඉදිරියේදී කතා කරනවා. සම්පූර්ණ channel එක හරහා කතා කරන්නේ මේ විශ්වාකර්ෂණ නීතියේ පුංචි තැන ඉඳලා. ඔයා මේ නොදන්න පොඩි දේවල් කියලා දීලා ඉන් එහාට මම භාවනා ක්‍රම ගැන කරන්නම්. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා භාවනා ගැන කියලා දෙන්න, භාවනා කරන විදිය කියලා දෙන්න, විවිධ දේවල් කියලා තිබ්බා. ඉතින් අපි පුංචි තැන ඉඳලා මේ පොඩි දේවල් ඉගෙනගෙන අපි මේ ඉන්න තලය මොකද්ද? අපි ආධ්‍යාත්මික ලෝකෙට යනවා කියන්නේ මොකද්ද? මේ වෙනුවෙන් විවර කරන්න ඕනි මොනවද කියලා මම පුංචි තැන ඉඳන් ඔයාට කියලා දෙනවා. ඉතින් මේ චක්‍ර ටික ඕපන් කරගන්න ඕනි. යට ඉඳන් මේ චක්‍ර ඕපන් කරලා තමයි ඔයා මේ තර්ඩ් අයි එක ගාවට එන්න ඕනි. ඔක්කොම කරන්න කලින් තර්ඩ් අයි එක ඕපන් කරගන්න බෑ. මේ වෙනුවෙන් ඔයා සුදුසු වෙන්න ඕනි. එහෙම නැතු ඔයාට බය දැනෙනවා නම්, බය කියන දේ දැනෙන කෙනෙක් නම් ඔයාට මේ දේවල් කරන්න බෑ. මේ විශ්වයෙන් ලැබෙන තර්ඩ් අයි එක ඕපන් කරාම ලැබෙන අතිවිශාල දැනුම් සම්භාරය ඔයාට උහුල ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ විශ්වයේ තියෙන ලස්සනම දැනුම, සුන්දරම දැනුම ඔයාට හොයාගන්න. ටික භාවනා කරන්න, ප්‍රාණයාම කරන්න, මේ වගේ දේවල් පොඩ කරලා ඔයාගේ මේ මනස දියුණු තැනකට ගන්න. ඊට පස්සේ ඔයාගේ තර්ඩ් අයි එක නිකම්ම ඕපන් වෙනවා. මේ භාවනා කරලා මේ දේවල් හරහා කාලයත් එක්ක මේක ඕපන් වෙනකොට ඔයාට මේ ජීවිතේ තියෙන ඇත්ත සත්‍ය තේරිලා අවසන්. අන්න එතකොට ඔයා මේක ඕපන් කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා මේකට චුට්ටක්වත් බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි මේකෙන් ඔයාට ලැබෙන දැනුම අතිවිශාලයි. ඕනම භාවනාවක් දිගින් දිගටම කළත් මේ තර්ඩ් අයි එක ඕපන් කරගන්න පුළුවන්. මේක ඕපන් වෙන්න කලින් ඔයාට 11 වගේ ඒන්ජල් නම්බර්ස් පේන්න ගන්නවා. ආධ්‍යාත්මික ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ යන්නේ කියලා ඔයාට පෙන්වන්න තමයි මේ 11 වගේ ඒන්ජල් නම්බර්ස් පෙන්නේ තර්ඩ් අයි එක ඕපන් වෙන්න කලින්. මේ තර්ඩ් අයි එක හරහා ඔයාට ආදරය, කරුණාව, මෛත්‍රිය පතුරවලා මේ මුළු ලෝකෙම සුන්දර කරන්න පුළුවන්. මේ ඔයා ලබා ගන්න දැනුම තුළ මනුෂ්‍ය සංහතියට යහපතක්මයි කරන්න ඕන. අන්න එතකොට තමයි ඔයා කරා සුන්දර දේවල් ලැබෙන්නේ. මම හැමදාමත් වීඩියෝස් වල කතා කරනවා ඔයා කරන දේවල් පෙරලා ඔයාට ලැබෙන්නේ. කොයි මොහොතකවත් ඔයාට නොකරපු දෙයක් ලැබුණ නැහැ. මේ භවයක හෝ පෙර භවයක ඔයා කරපු දෙයක්මයි ඔයාට ලැබෙන්නේ. ඔයා දැන් යහපත් දේවල් කරනවද? ඒවත් ඔයාට ඉදිරියේදී ලැබෙනවා. අනිවාර්යෙන්ම මේ විශ්වයෙන් ඔයාට ලැබෙන්නේ ඔයා කරන දේවල් වලට, ඔයාගේ සිතුවිලි වලට සමාන දේවල් විතරමයි. ඔයාගේ යටිසිත බලවත් කරගෙන, ඔයාගේ යටිසිත සම්බන්ධව තියෙන සියලු ශක්තියින් අවදි කරගෙන ඔයාට මේ විශ්වයේ තියෙන සුන්දරම ශක්තියින් හොයාගන්න, මේ විශ්වයේ තියෙන ලස්සනම දේවල් ඔයා කරා ලං කරගන්න පුළුවන්. මේ වගේම බලවත් දෙයක් තමයි අද මේ අපි කතා කරපු තර්ඩ් අයි එක. ඉතින් මේක ඕපන් කරගන්න විවිධ ක්‍රියාකාරකම්, ප්‍රාණයාම, භාවනා, විවිධ භාවනා ක්‍රම තියෙනවා. ඒ සියල්ලම මම ඔයාලට ටික වීඩියෝස් වලින් ගේන්නම්. මේ දැනුම චුට්ට ජීවිතයට එකතු කරගන්න. කොහොම ටික එක සැරේ බලලා එක දිගට භාවනා කරලා කිසිම අවබෝධයක් නැතුව මේ දේවල්
දේවල් කරලා වැඩක් නැහැ. පොඩි ඉගෙන ගන්න, චුට්ට ඉගෙන ගන්නකොට ඔයාට මේ දේවල් දැනෙන්න, තේරෙන්න, හැඟෙන්න ගන්නවා. අන්න එතකොට මේ ඔයා මිත්‍යාවල්, බොරු දේවල්, මේ දේවල් අතර ඔයා රැඳිලා තිබ්බ බොරු ජීවිතේ ඔයාට අවබෝධ වෙන්න ගන්නවා. සත්‍යම ජීවිතයේ ආධ්‍යාත්මික සුවය කියන්නේ මෙන්න මේ දෙයට කියලා ඔයාට දැනෙන්න ගන්නවා. මේ හැම දෙයක්ම කරනවා කරුණාවෙන් ආදරෙන් පිරිච්ච මිනිසෙක් වෙන්න ඕනි. වෛර කර කර, ක්‍රෝධ කර කර, ඊර්ෂ්‍යාකාරකම් කර කර ඔයා කොච්චර භාවනා කරත් මේ third eye open වෙන්නේ නැහැ. මේ වෙනුවෙන් ඔයා කරන්න ඕන වගේ මෛත්‍රිය ඔයාගේ මේ ශරීරයෙන් නිදහස් කරන සියලු ශක්තියින් යහපත් දේවල් වෙන්න ඕනේ. එතකොටයි මේ චක්‍රවලට වගේ මේ ශක්ති මූලස්ථානයන් වලට යහපත් ශක්තියින් ගලාගෙන එන්නේ. ඉතින් මේ දේවල් කරලා මේ ලෝකයේ සුන්දර ස්ථානයක් කරන්න වාට පුළුවන්. වගේ ජීවිතය ලස්සන කරගන්න අනිත් අයටත් උදව් කරගෙන මේ ලෝකේ සුන්දරම තැනක් කරන්නවට පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ හිතනවටත් වඩා ලස්සනට සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකකින් ඔයා යම් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න, මගෙත් එක්ක එකතු වෙන්න, වීඩියෝ එකට like එකක් දාන්න, ඔයාගේ අදහස comment එකකින් දාන්න. ආයෙත් දවසක මේ වගේම මේ විශ්වයේ තියෙන සුන්දරම දැනුම මම ඔයාගාවට අරගෙන එනවා. එහෙනම් අදට මම නතර වෙනවා. Wish you all the best.